දෙන්න යන්නේ පට්ටම සීන් එක. මැත්ස් කරන කොල්ලෙක් මගෙන් ඉල්ලුවා A level මැත්ස් කරන කොල්ලෙක්. අධිමාත්‍රාවක් ඕනි කියලා. ඒ කියන්නේ උගේ චින්තන පරාසය වැඩි කරගන්න. ඉතින් මම ගණන් වල තියෙන එක්තරා සංකල්පයක් තෝරගත්ත හැමෝම දන්නේ නැති සංකල්පයක් තෝරගත්තා. පැහැදිලි කරලා දෙන්න. මේකෙන් උඹලගේ චින්තන පරාසය වැඩි කරගන්න පුළුවන්. මෙහෙමත් සීන් තියෙනව නේද? අප්පෝ කියලා හිතන්න පුළුවන් තරම්. උඹලට මේකේ මැජිකල් සීන් එකක් තියෙනවා. හරිද? එහෙනම් අපි බලමු මොකක්ද මේ සිද්ධිය කියලා. ගණන් වල තියෙනවා එකේ ඉඳලා අනන්තය වෙනකන් තියෙන සියලුම සංඛ්‍යා ටික එකට එකතු කරාම ඒකට උත්තරයක් ගන්න පුළුවන්. ඒක අනන්තය නෙවෙයි. හරිද? ඒකට එන්නේ හිතා ගන්න බැරි උත්තරයක්. හැබැයි මේ එක්ස්ප්ලනේෂන් එක බැලුවොත් ගොඩක් දුරට ඕනම එකකට ඒක දත්තේ කොහොමද කියලා තේරෙයි. හරිද? උත්තරෙත් මොකක්ද කියලා අන්තිමට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරිද? එහෙනම් බලමු. මං ලියලා තියෙනවා අපිට ඕනි එක. x කියලා. s කියන්නේ අපිට ඕනි එක 1 2 3 ඔක අනන්තය වෙනකන් තියෙන සියල්ලම එකතු කරනවා. ඊට පස්සේ s1 කියලා මම ශ්‍රේණියක් ලියුවා. s1 ලියලා තියෙන්නේ මම මෙන්න මේ වගේ ශ්‍රේණියක්. මේ වගේ එකක් ලියලා තියෙන්නේ මෙන්න එකක්. එතකොට මේකේ එකතුවට උත්තරයක් ගන්න පුළුවන්. මේක ලියුවයි කියලා තේරෙයි. S2 කියලා මම මේ වගේ ශ්‍රේණියක් කියලා තියෙනවා. මේකට උත්තරයක් ගන්න පුළුවන්. හරියටම උත්තරයක් ගන්න පුළුවන්. මේක කෙලවරක් නැති වෙන්න තියෙනවා මේ දෙකම කෙලවරක් නෑ මේ දෙකට. හරිද? එතකොට එහෙනම් මේවා ලිව්වයි කියලා මේ S1 S2 ලිව්වයි කියලා මට හිතේ තේරෙයි. මොන්න මම මුලින්ම කරන්නේ එකෙන් S1 අඩු කරනවා. S1 කියන රටාව එකෙන් අඩු කරනවා. හරිද? ඒ අඩු කරාම මොන්න බලපන් එක අඩු කිරීම කියලා වරහණක් දාලා ඔන්න මේ සෙට් එක මම ලියනවා ඔන්න බලපන්. මුත්තට බලපන් අනිවාර්යෙන් මේක තේරුම් ගන්න පුළුවන් ඕන ඩයල් එකකට. හරි. එහෙනම් ඔන්න මම මේකේ වරහණ අයින් කරමු. ධන ඍණ වෙලා ඍණ ධන වෙනවා. ඍණයි ධන නෙමෙයි. මෙතන ඍණ වෙනවා. මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. කොහොම යනවා. දැන් බලපන් මේ තියෙන්නේ උඩ තියෙන එකම නෙමෙයි. S1ම නෙමෙයි. ඉතින් මට මේකට ලියන්න පුළුවන් S1 කියලාම. මෙතනට එන එකට. මේ S1 මෙතනට ගත්තාම මම ඒක ධන S1 වෙනවා. S1යි S1යි 2යි S1 කියලා ලියන්න පුළුවන්. මේක මූලික ගණිත සංකල්ප ගන්න මොකක්ද දන්නවනේ. ඊට පස්සේ S1ට උත්තරයක් ගන්න පුළුවන්. වැඩි කිරීම දෙකේ හරි ගියාම බෙදීම දෙකක් වෙනවා. S1 කියන්නේ භාගයයි. හරිද? හරියටම ඔන්න S1ට උත්තරයක් ගත්තා. ඕක මතක තියාගන්න. S1 මේක දෙනවා භාගයයි. ඊළඟට කරනවා තව මරු සීන් එකක්. ඒකත් බලාගන්න. දැන් මේ S2 කියලා තියෙන එක තියෙනවානේ. දැන් මම කරන්න යන්නේ S2ට S2ම එකතු කරනවා. හරිද? ඒ එකතු කරද්දී පොඩි සිද්ධියක් කරනවා. බලහන්කො එන්නේ ඉස්සලාම S2 කියන එක මම නිකන් ලියනවා. ඒකම ආයෙ එකතු කරන්න තියෙනවා. පල්ලෙහාට එකතු කරලා දෙන්නන්න. මොකද්ද කරන්නේ කියලා. හරිද? ඕන්න ඔය ගානට යනකම් ලියමු. මේක කෙලවරක් නෑ. එතකොට ඔන්න පල්ලෙහාට ලියනවා ආයෙත් S2ම එකතු කරන්නේ. හැබැයි එකතු කරන්නේ එකක් පන්නලා මේකට. අනන්තයට යනකම් බඩු තියෙන. ඒකට මට පන්නන්න පුළුවන් ගැටලුවක් නෑ. හානියක් නෑ. එහෙම පෑන්නවා කියලා. හරිද? ඔන්න. ධන 3 ඍණ 4. ඔන්න දැන් පල්ලෙහාට ටික එකතු කරලා බලමු මේක. මෙතන තියෙන්නේ එක විතරයි වන්. ඍණ 2යි ධන 1යි. ඍණ 1යි. ධන 3යි ඍණ 2යි. ධන 1යි. ධන 4යි. ඍණ 4යි ධන 3යි. ඍණ 1යි. මෙතනින් එනවා ධන 1යි. දැන් එන්නේ බලපන්. මෙතනින් එනවනේ 2යි S2 කියලා. දැන් බලපන් 2යි S2 කියන්නේ හරියටම ගත්තොත් කවුද මේ බලපන් S1ම. දැන් S1ට උත්තරයක් තියෙනවා. ඒකයි මරුම සීන් එක. එහෙනම් දැන් ඔන්න S1ට උත්තරේ දාම්. භාගයයිනේ. මේ වැඩි කිරීම දෙකේ හරි කියනවා. බෙදීම දෙකක් වෙනවා. S2ට උත්තරයක් එනවා. ඒ තමයි 4න් 1. ඔන්න දැන් මතක තියාගන්න S1ටත් උත්තරයක් ගත්තා 4න් 1. S1ට උත්තරයක් ගත්තා භාගය. හරි. දැන් තමයි අපි මැජිකල්ම පොයින්ට් එකට යන්නේ. උත්තරයට එන්න යන්නේ බලහන්. අපිට ඕනේ මේක එකතුව. ඔන්න මම කරන දේ තමයි මෙන්න මෙහෙම සීන් එකක් මම කරනවා දැන්. S වලින් S2 අඩු කරනවා. කියන්නේ අපිට ඕන එකතු හොයාගන්න ඕන ශ්‍රේණියෙන් මම මෙන්න මේ ශ්‍රේණිය අඩු කරනවා. හරිද? S2 ශ්‍රේණිය අඩු කරනවා. ඔන්න ඒකත් මම ලස්සනට අඩු කරන්නම්. අපි බලමු මේක ලස්සනට තේලියට නිකන් ලියා ගමු. ලස්සනට අරගෙන ලියා ගන්නවා ඉස්සෙල්ලාම. අපිට ඕන එක අනන්තයට යනකම් තියෙනවා 4 5 අනන්තයට යනකම් ඔන්නෝම තියෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න මේක S2 අඩු කිරිල්ලක් කරන්න. ඒ නිසා ඍණ ලකුණක් දාලා වරහණක් දාමු. මේ සම්පූර්ණ එකම අඩු කරනවා. ඍණ 2 ධන 3 ඍණ 4 ධන 5. හරිද? හරි. හරි දැන් හරි ඔන්න දැන් බලහන් මොකද වෙන්නේ කියලා. හරිද? දැන් මේ වරහණ අයින් කරන්න ඕනේ එකතු කරන්න. يعني සුළු කරන්න වරහණ අයින් කරන්න ඕනේ. අඩු කරගෙන ගන්න. එතකොට වෙන්නේ ධන 1 ඍණ වෙලා මෙතන තියෙන ඍණ 1 ධන වෙන එක. ඔන්න බලහන්. මේ උත්ත අවදානෙන් බලහන්. ඔන්න බලහන් සීන් එක. දැන් පල්ලෙහාට එකතු කරනවා. පල්ලෙහාට එකතු කරාම මැජිකල් මැෂින් එක දාන්න බලහන්. 1යි 1යි මෙතන බිංදුවයි. දාලා වැඩක් නැහැ. 2යි 2යි 4යි. එකතු කිරීම මේක ධන 3යි ඍණ 3යි බිංදුවයි. දාලා වැඩක් නැහැ. ධන 4යි ධන 4යි ධන 8යි. ඊට පස්සේ මේක දාලා වැඩක් නැහැ. ඊළඟට තව එකක් කියවුවොත් එතනින් අපිට එනවා ලියලා බලහන් 12 කියලා ඔහම ගන්න බෑ. එතකොට මෙතන එන්නේ 4 ගුණාකාරවල එකතුව එනවා. හරිද? එන්නේ කොහමද? මොකෙන්ද ආවේ? S දෙකෙන් අඩු කරාම. දැන් බලහන්. දැන් තමයි ඕනම දෙක. S2ට උත්තරයක් තියෙනවා. ඒ තමයි අපි ඉස්සෙල්ලා ගත්ත 4න් එක කියලා. දැන් මේකේ මම 4 පොදු හරයක් විදිහට එළියට ගන්නවා. එතකොට ඇතුලේ ඉතුරු වෙනවා 1 ධන 2 ධන 3 ඔහම අනන්තයට යනකම්. මේක මේ අනන්තයට යනකම් තියෙනවා මේවා. ඒවා මම විශේෂයෙන් ලියලා නැහැ. එතකොට ඔන්න අනන්තයට යනකම් අපිට ඕන එකතුව මෙන්න මෙතන තියෙනවා. දැන් මේ ඇවිල්ලා අපිට ඕනි S නේද? එහෙනම් මෙතනින් නියෝජනය වෙන්නේ 4යි S නේද? ඔන්න බලහන් සීන් එක. 4යි S කියන්නේ ඔන්න මෙන්න මෙහෙම එනවා. දැන් බලපන් S ට උත්තරයක් ගන්න පුළුවන්. එතන ධනේශය හරිය ගියාම ඍණේශ එනවා.
එතකොට මට මෙතනට ලියන්න පුළුවන්. එහා පැත්තේ ඍණ 4න් එක ඉතුරු වෙනවා. ඍණ 4න් එක සමානයි 3s කියලා එනවා. හරිද? ඊට පස්සේ මම මේ ටික මකන්නම් බං. අන්තිම පොයින්ට් එක මෙතන මතක තියාගන්න. ඍණ 4න් එක 3s කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න ඍණ 4න් එක 3s කියලා ඇවිල්ලා තියෙන්නේ. ඍණ 4න් එක සමානයි 3s කියලා ඇවිල්ලා තියෙන්නේ. දැන් වැඩි කිරීම 3 එහාට අරගෙන බලන්න බෙදීම 3ක් එනවා. සම්පූර්ණ අර අපිට ඕන ශ්‍රේණිය එකතුව ඍණ 12න් එක කියලා එනවා. මේක මැජිකල්. මේවා පට්ට මැජිකල් මේක. මැජිකල් කියන්නේ බං එකේ ඉඳලා අනන්තයට යනකන් සියලුම සංඛ්‍යා එකතු කරාම උත්තරේ ඍණ 12න් එක. මේක මැජිකල්. මේවා මැජිකල් පොයින්ට්ස් ගණන් වල තියෙන. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න.